කොහොමද රාම අදින්න පටන් ගත්තේ? මම පටන් ගත්තේ අවුරුදු 12න් 13 මම ඉන්න පටන් ගත්තා. 12න් 13 මොනවාද? කොහෙද වත්තක් කිව්වා නේද? කොහෙද? වත්තක් කිව්වේ? වත්තක් රාම අදින්න පටන් ගත්තු. අදින්න පටන් ගත්තේ මම මතකත් නෑ. ඔව්. පටන් ගන්න කොහෙන්ද කියන මට මතක නෑනේ. ලොකු තාත්තා එක්කද සෙට් උනේ එකටම? තාත්තා එක්ක තමයි තියෙන්නේ. නැතුව තියෙන්නේ. ඒ දවස්වල රාගලුමට දෙන්නේ රුපියල් 1.25යි. 1.25යි. ඔයාලා ඉපදිලත් නෑ. 1.25යි කියන්නේ නේ. 1.25යි. 1.25යි දෙන්නේ. ඊට පස්සේ මම 4.75 වෙනකන් නග්ග වැඩ කෙරුවා. 4.75 වෙනකම්. 4.75ක් කියන්නේ ලොකු සල්ලිය. සුමාන සල්ලි දෙන්නේ. ඒ කාලේ නේ. රුපියල් 300 නේ අපිට දෙන්නේ සුමාන සල්ලි. සුමානෙට. එතකොට ඒ අවුරුදු කීයකට කලින්ද? අවුරුදු දැන් 40ක් කොටත් වැඩි. ඕන්න. දැන් මටම 66ක්. ඒකෙන් තව කොහෙද? මම 12න් 13 ගස් මදින්න පුරුදු වුණේ. දැන් කොයි කාලෙද දැන් අවුරුදු දැන් ගෙවනවා රාගලුමකට රුපියල් 150. දැන් කොහොමද රටේ තියෙන මේක? දැන් රාගලු 12 රාගලුම් 15ක් බාගත්තා නම් කීයක්ද? ගස් 50ක් වැඩ කෙරුවොත් රාගලුම් 96 රාගලුම් 20ක් බාන්න පුළුවන්. 20ක් නේ. රාගලුම් 20ක් අනිවාර්යයෙන් පුළුවන්. කොහොමද එතකොට මේ බාන විස්තරේ? බාන විස්තරේ කියන්නේ නෑ දැන් නැගලා ගහට නැගලා ඊට පස්සේ ගහට නැගලා මුට්ටි 3 දාගත්තා නම් මුට්ටි 3න් එක ගහකින් රාගලුම නැති ගහුත් තියෙනවා. කාලක් වැටෙන ගහුත් තියෙනවා. ඇයි ඒ එහෙම තමයි ගන්න අමාරුයි ඒක. මොකද්ද මල කපලා බඳින ගේස් එකක් තියනා නේද? ඕකලෝ සෑහෙන දුක් විඳින්න ඕන. පදම් කුලිය කියලා දෙනවා. මාසයක් කොට්ටු වෙන්න බෑ. ගහ පදම් කරගන්න. ඒ කොහොමද? නැතුව ඉතින් කඳුරට කපලා තෙරපු කොම්බු ගාලා තෙරපුම් කොටලා කඳුරට කපලා මාසයක් යනකම් ඉන්න ඕන. ඒක කප ඒ කියන්නේ ඒකම චුට්ට කපනවා. කපනවා ඉතින් කපලා අන්තිමට ඊට පස්සේ මල හැඩ ගහලා මෙයා කරලා යටින් කන දන්ල ඉරලා ඔය කරපුවම ඉතින් සෑහෙන්න නැත්තම් මල කුණු වෙනවනේ මල ඇතුළට රා බහැපුවාම අතන යටින් බලන්න ඕන බූවල් යට බූවල් එතන යටින් බලනවා. යටින් බලන්න ඕන. බලලා රා ඇතුළට ගියොත් එහෙනම් මල ඉවරයි. මල කුණු වෙනවා. අතනින් කැඩෙන්නේ නැතු යන්න හැඩ ගහ ගන්නත් ඕන නම. කැඩුනොත් ඉවරයි නේ. මල කැඩුනොත් ඉතින් ආයෙත් තව මලක් වෙනකන් ඉතින් බලන්න ඉන්න ඕන. කොහොම හරි මුට්ටි 3 දා ගන්න පුළුවන්. මුට්ටි 3 දාගත්තත් එහෙම රාගේ ගැලුමක් එකමාරක් ගන්න පුළුවන් ගහක. ඒක ගහකින්. ඒ කියන්නේ එක මලෙන්ම මුට්ටි 3ක්ද? නෑ. නෙමෙයි. මල් 3ක් දැන් අන්තිම මල සාමාන්‍ය මේ හරි බූවලු නැට්ට. ඒකට අපිට ගන්න ඔත් වෙනවා තමයි ඉතින්. අන්තිමට ගහ මැරෙනවා. ගන්න ඔත් වෙනවා. එහෙම. ගයි අරක ලේන් මේ කනවා පෙන්රහට ඉතින් හපනවා. ඉතින් අපිට මුට්ටිය දාන්න බෑ. බූවල් ඉවරයි. ඉවර හින්දා දාන්න බෑ. මුට්ටිය දාන්න කොහෙද? ඊට පස්සේ තව මලක් හැදිලා ඊට පස්සේ කඳුලට කපලා ඒ මලට මුට්ටිය දා ගන්න ඕන කට්ටක් ගාලා. මෙහොම හිටි මලට දානවා. හිටි මල කියන්නේ
ඕකට කනදාන්න ඉරලා මඩෙන්ම කපන IP ඔහොම කපනවා. ඔහොම කපලා හක්කලා නිකන් හිටිමලට මුට්ටිය දාපුවාම අර IP අධිකේ ඇවිල්ලා මුට්ටිය භාගයකට වැටෙනවා. තේරුණාද කියන්නේ? ඔව්. ඒ කියන්නේ ඒකත් නැවෙනවද? නැමෙන්නේ නැහැ. නමා ගන්න ඕන ටික ටික හැඩ ගන්න ඕනේ අපිනේ. ඊට පස්සේ මොනවා කරන්නද? ටික ටික හැඩ ගහලා නමාගෙන ඕම් ඊට පස්සේ වැටෙන්න ගන්නවා. ඊට පස්සේ කොහොම හරි මල් තුන නමා ගන්නවා. කොහොම මොන જાතියෙන් හරි කපන්නේ නැහැ. යන්තම් ලෙව කනවා වගේ කපන්නේ. මේ ඇඟිලි පේනවනේ. මේ අතින් මල් පිහි අරගෙන ඇඟිල්ල තියලා තමයි ඔහොම යාන්තම් නෑ ඒ තියන්න කියලා තමයි මේ තියෙන්නේ මේ ඇඟිල්ල ගියේ වනේ. ඔව් මේ ඇඟිල්ල හැටි ඔය ඇඟිල්ල ඔහොම යන්තම් පිහියට වදිනවා. පිහිය වදිනවා මල් පිහිය වදිනකොට මෙහෙම යන්තම් චූට කප නිකන් අර ඇඟිල්ලත් ලිය වෙනවා වගේ. ඔය වගේ චූට ඊට පස්සේ කොහොම හරි ඒතකොට ඒ දවස්වල බොන්නේ නැහැ නේ. කොහොම හරි මෙතනින් මෙහෙම කපලා ගියා. මෙහෙම කෑල්ල කපලා ගියා. අම්මට. මොකද ඔය ඇඟිල්ල හැටි. තාම හැටි වෙනවා. තමයි. සාමාන්‍යයෙන් ගස් කීයක් විතර දැන් මැදලා යද්ද ඒ කාලේ? ඒ කාලේ ගස් කීයක් විතර මැදලා යද්ද? මමද? ඔව්. මම වැඩ කරලා තියෙන එක තැනක නෙමෙයි. ඔය නයින මඩ මේ ජෙනරේටර් විනාගිරි කාර්යය ගාව වැඩ කරලා තියෙනවා. හැමතැනම වැඩ කරලා තියෙනවා. වෙන්නක් වැල්ලේ. එක තැනක නෙමෙයි තියෙන්නේ. මම වැඩ කරුවා හැමතැනම. ඒ 4යි ගාන එනකන් වැඩ කරුවා. ඊට පස්සේ ඉතින් ඒ වෙනකොනුත් වැඩ කරලා දැන් රාගෙමුවට 150ක් ගෙවනවා ඉතින් දැන් 150ක් කියන්නේ දැන් කීයද 150ක් කියන්නේ වැඩක් නැහැ ඉතින් කොච්චරද පුරාලාගෙන් පහක් බාගත්තොත් 2500යි නේ මොනවා 10 මාරේ 11 වෙනකොට ඉවරයි ඊට පස්සේ ආයේ ඔය ඇවිදිනවා මෙයා ගන්නවා ඊට පස්සේ හන්දෑ අතරට පාටන කරලා ගිහලා ආයෙ කපනවා මොනවාද එච්චර තමයි පොල් කඩන මිනිස්සු ගාව වගේ ගඳ එන්නේ නැහැ ගඳ එන්නේ නැහැ නේ පොල් කඩන මිනිස්සුන්ගේ එහෙම නෙමෙයි මේක නිකන් අපි ගාව ගඳ එන්නේ නැහැ අපි ගහ සයරේම සුද්ධ කරනවා සුද්ධ බුද්ධ කරලා මෙයා කරන්නේ කපනවා වැඩ කරනවා පොල් කොලයක් කරනවා පොල් කොලෙක් ගාවල ඉස්සුවා ගහේ නිකන් ගේ වගේ තියාගෙන ඉන්නවා. ඒ මොකද කැමරා නෑ අර එකයි යන්නේ. ඈ? එකයි යන්නේ කියන්නේ මොනවා? තාව දෙකක් යන්නේ. ආ. මොනවා? ඔව්. දැන්? ඔව් අර එකයි යන්නේ කියලා කිව්වා. මොකද? එතකොට මම්මාච්චිලා එහි මේ පැත්තේද මැද්දේ? නෑ. එහෙනම් එහෙ කොහෙද අපිට දෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කයට ලයිසන් දෙනවා උත්තර දිස්ත්‍රික්කයට ලයිසන් දෙන්නේ එහෙට දෙන්නේ නැද්ද පොල්තිකෝණයට දෙන්නේ නැහැ ලයිසන් එහෙමද පොල්තිකෝණ කියන්නේ හතරමංගන්දියෙන් මෙහාට දෙනවා හතරමංගන්දියෙන් රටමැද පාරෙන් එහාට දෙනවා මෙහාට දෙනවා එතන මේ කියන්නේ මාර්ග සංවර්ධනාධිකාරී බෙදෙන තැන අපි උඩරට උත්තර දිස්ත්‍රික්කයේ පහතරට ඇයි අර හතරමංගන්දී කැටේ තියෙන්නේ ලොකෝට රටමැද පාරේ බෙදලා එතන තමයි රටමැද පාර කියන්නේ එතනින් අඟුලුවට ඔතෙන් යනවා මෙහෙන් වීරකොඩි යන හරහා ඔයෙන් හරහාවට එතනින් තමයි බෙදෙන්නේ එතනින් බෙදෙනවා පුත්තලන් දිස්ත්‍රික්කේ පැත්ත මේ පැත්ත කුරුණෑගල දිස්ත්‍රික්කේ අපිට දෙනවා නම් බැරිය පුත්තලන් දිස්ත්‍රික්කේ කුරුණෑගල දිස්ත්‍රික්කෙටනේ
ඒක දෙන්නේ නෑනේ. කුරුණෑගල ඩිස්ට්‍රික්කේට ලයිසන් දෙන්නේ.